එක රෑකින් කෝටිපතියෙක් වෙන්න. මේක අපි හැමෝම වගේ දකින හීනයක් නේද? එකපාරටම ලොකු මුදලක් ලැබුණම ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසදෙයි කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හැබැයි ඇත්තටම මේ හීන යථාර්ථය මොන වගේද? අපි අද කතා කරමු ඒ ගැන. හරි. එහෙනම් මුලින්ම අපි කතා කරමු මේ හැමෝම දකින සුන්දර හීනේ ගැන. හිතන්නකෝ එකපාරටම ලොකු ලොතරැයි දිනුමක් ලැබුණා කියලා. ඔළුවට එන පළවෙනිම දේ මොකද්ද? අන්න එතනින් තමයි මේ මුළු කතාවම පටන් ගන්නෙ. ජයග්‍රහණය දැනගත්ත ගමන්ම හිතට එන සතුට එක වචනෙන් කියන්න බෑ. මොලේ ඩොපමින් හෝමෝන ක්‍රියාත්මක වෙලා අමුතුම සතුටක් දැනෙන්න පටන් ගන්නවා. මේකට තමයි මදු සමය අවදිය කියන්නේ. ඉතින් මේ කාලෙදී කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව හරි මම රස්සාවෙන් අයින් වෙනවා, ලොකු ගයක් ගන්නවා, ලෝකෙ වටේම යනවා වගේ ෂණික තීරණ ගන්න හිතනවා. හරි. ඔන්න ඔහම තමයි හීනේ. ඒත් දැන් අපි හීනෙන් හැරිලා ඇත්තටම මොකද වෙන්නේ කියලා බලමු. පරිේශන වලින් පෙන්වන කතාව නම් හිතනවට වඩා ගොඩක් වෙනස් ටිකක් කටුක කතාවක්. 70%ක් හිතාගන්න පුළුවන්ද? මේක තමයි කම්පන සහගත ඇත්ත. විශාල ලොතරැයි ජයග්‍රාහකයන් 10 දෙනෙක් ගත්තොත් ඒයින් 7 දෙනෙක්ම අවුරුදු කීපයක් ඇතුළත Tamanට ලැබුණු හැම සතේම නැති කරගන්නවා. මේ තත්ත්වයට තමයි ලොතරැයි ශාපය එමත් නැත්තම් ලොටරි කර්ස් එක කියලා කියන්නේ. මේ පරිවේෂණ වලින් පැහැදිලිවම පෙන්නනවා මේ ජයග්‍රාහකීන්ගෙන් 70%ක් විතර අවුරුදු 5ක්වත් යන්න කලින් Taman කලින් හිඩියටත් වඩා අන්ත මූල්‍ය තත්ත්වයකට වැටෙනවා කියන එක. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? සුන්දර හීනයක් කොහොමද මෙහෙම බියකරු හීනයක් වෙන්නේ? මේකට බලපාන ප්‍රධාන හේතු කාණ්ඩ 3ක් තියෙනවා. මේවා තමයි ඒ ප්‍රධාන උගුල් 3. 1. මුදල් ගැන දැනුමක් නැතිකම. 2. එකපාරටම සමාජයෙන් එන පීඩනය. සහ 3. හිතා ගන්නවත් බැරි විදිහේ මානසික බලපෑම්. හරි, පළවෙනි උගුල. ඒ තමයි මූල්‍ය සාක්ෂරතාවය නැතිකම. සරලවම කිව්වොත් සල්ලි ගැන දැනුමක් නැතිකම. මෙතනදී වෙන ලොකුම වැරද්ද තමයි වත්කම් සහ වගකීම් අතර වෙනස තේරුම් නොගැනීම. බලන්න, වත්කම් කියන්නේ අපේ සාක්කුවට සල්ලි ගේන දේවල්, ආයෝජන වගේ. හැබැයි වගකීම් කියන්නේ සාක්කුවෙන් සල්ලි එළියට අදින දේවල්. හරියට නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී කාර ලොකු මන්දිර වගේ. ගොඩක් අය කරන්නේ වත්කම් ගන්නවට වඩා මේ වගකීම් වලට සල්ලි වියදම් කරන එක. දෙවැනි උගුල තමයි සමාජ පීඩනය. ලොතරැයියක් ඇදුනායි කියලා ප්‍රසිද්ධ මුණා විතරයි බඩන්නකො වෙන දේ. කතා කරලවත් නැති නෑදෑයෝ, මතකවත් නැති යාළුවෝ හැමතැනින්ම මතුවෙනවා. ණය ඉල්ලීම්, උදව් ඉල්ලීම් ඉවරයක් නෑ. මේවට බෑ කියන්න බැරි වෙලා විශාල මුදලක් නැති වෙලා යනවා. සමහර වෙලාවට බෑ කියන්න ගිහින් ලොකු ප්‍රශ්නත් ඇති වෙනවා. මේක තමයි පළවෙනි ප්‍රධාන මානසික අභියෝගය. හදිසි ධනවත් වීමේ සින්ඩ්‍රෝමය. එකපාරට මෙච්චර සල්ලියක් අතට ආවම Taman කවුද, Tamanගේ ඇත්තම යාළුව කවුද කියලා ලොකු සැකයක් ඇති වෙනවා. මේක හරියට තමන්මම නැති වුණා වගේ හැඟීමක්. අනන්‍යතා අර්බුදයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා, මුලින් දැනෙන මේ අතිවිශාල සතුට. ඒක හැමදාම තියෙන්නේ නැහැ. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ හෙඩෝනික් අනුවර්තනය කියලා. ඒ කියන්නේ මිනිස්සු කොයිතරම් ලොකු සතුටක් ලැබුණත් ටික කාලෙකින් ආයමත් තමන්ගේ සුපුරුදු මානසික මට්ටමට හැඩ ගැහෙනවා. ඉතින් ලොතරැයි දිනුමෙන් ලැබෙන සතුට කියන්නේ හරීම తాවකාලික දෙයක්. හැබැයි ඉතින් හැම කතාවක්ම මෙහෙම දුකෙන් ඉවර වෙන්නේ නැහැ. 30% විතර ජයග්‍රහයකින් ඕන් ඇක්තරම සාර්ථක වෙනවා. අපි දැන් බලමු ඕන් ඒක කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ රහස මොකද්ද කියලා. මේ සාර්ථක සුළුතරය අනුගමනය කරන ප්‍රධාන පියවර 5ක් තියෙනවා. බලමු මොනවද කියලා. පළවෙනිම දේ පුළුවන් තරම් රහසක් විදිහට මේක තියාගන්න එක. 2. තනියම තීරණ ගන්න නැතුව වෘත්තීය උපදේශකයින්ගෙන් උදව් ගන්න එක. මූල්‍ය උපදේශකයෝ, නීතිඥයෝ වගේ. 3වෙනි පියවර අතට සල්ලි ආපු ගමම අධික පොලි තියෙන ණය ඔක්කොම ගෙවලා ඉවර කරන එක. 4වෙනියට සල්ලි වියදම් කරනව වෙනුවට ඒ සල්ලි වලින් තවත් සල්ලි උපයන්න ආයෝජනය කරන එක. අන්තිම සහ සමහර විට වැදගත්ම දේ තමයි එකපාරටම ජීවන රටාව උඩු යටි කිරු කරගන්නේ නැති එක. ඉතින් මේ සාර්ථක වෙච්ච අයයි අසාර්ථක වෙච්ච අයයි මේ හැමෝගෙම කතා දිහා බැලුවම අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම පාඩම මොකක්ද? පරේෂණ වලින් අපිට ලැබෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ. මුදල් කියන්නේ මෙවලමක් විතරයි. සැබෑ සතුට, සැබෑ ධනය රැඳිලා තියෙන්නේ ඒක බුද්ධිමත්ව කළමනාකරණය කරන එකයි. ඒ වගේම අපේ පෞල් සම්බන්ධතා, මනුස්සකම් ආරක්ෂා කරගන්න එකයි. අවසාන වශයෙන් මේ මුළු කතාවම එක ප්‍රශ්නයකට ගේන්න පුළුවන්.
හිතන්න වාසනාව දිනාගන්න ඒ වාසනාව තමන් ළඟ තියාගන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ මුදල්ද එහෙමත් නැත්නම් ඒ මුදල් පාලනය කරන්න අවශ්‍ය ප්‍රඥාවද